ආයුබෝවන් හැමෝටම ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඔයා YouTube එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. එහෙනම් අපි පටන් ගමු. හරි මුලින්ම ඔයාගේ ලැප්ටොප් එකේ YouTube එක ඕපන් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට දකුණු අත පැත්තේ උඩ තියෙන create කියන බටන් එක ක්ලික් කරන්න. ඒකේ ඔයාලට ඔප්ෂන් කීපයක් තියෙනවා. ඒකෙන් upload video කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට මේ විදිහට සයිට් එකක් පේනවා. ඔයාලට දැන් තියෙන්නේ මේකේ select file කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ ලැප්ටොප් එකේ ෆයිල්ස් වලින් ඔයාට අප්ලෝඩ් කරගන්න තියෙන වීඩියෝ එක සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් අපිට මෙන්න මේ විදිහ එකක් පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක කොටස් 4කට පබ්ලිෂ් වෙනවා. අපි මුලින්ම ඩීටේල්ස් කියන එක ෆිල් කරගමු. ඔයා මේකට ටයිටල් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට මේකට description එකක් වගේ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති නම් thumbnail එකක් වගේ ඇඩ් කරගන්නත් පුළුවන්. thumbnail එක තිබ්බොත් views ලාට වීඩියෝ ක්ලික් කරන්න වැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඔයා මේ වීඩියෝ එක හැදුවේ kids ලටද නැද්ද කියන එක සිලෙක්ට් කරන්න එනවා. ඔයා එක සිලෙක්ට් කරලා ඉවරලා next කියන බටන් එක ක්ලික් කරන්න. දැන් අපිට tags additional details දාන්න පුළුවන්. හැබැයි ඒක YouTube ලට අනිවාර්ය කරලා නැහැ. ඊට පස්සේ next කියන බටන් එක ක්ලික් කරලා මේක public ද private ද link වීඩියෝ එකක්ද කියලා දාන්න. public දැම්මොත් තමයි හැමෝටම මේ වාගේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ. ප්‍රයිවට් දැම්මොත් ඔයාට විතරයි මේක බලන්න පුළුවන් වෙන්නේ. දැනට මම ප්‍රයිවට් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට සේව් කියලා එකක් බලා ගන්න පුළුවන් ප්‍රයිවට් දැම්මොත්. ඔයා පබ්ලික් දැම්මොත් ඔයාට පබ්ලිෂ් කියන බටන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක මේ විදිහට YouTube එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් like කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ ඔයාලට යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන්න. හැමෝටම සුබ දවසක්.